ඉතින් වීඩියෝ එක පටන් ගන්නකොටම මම ඔයාගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මේ වීඩියෝ එක ස්ක්‍රෝල් නොකර අවසන් වෙනතුරු බලන්න. එහෙම බැලුවොත් ඔයාට පුළුවන් ඔයා මොන වගේ කෙනෙක්ද? ඔයා හිතාගෙන හිටපු කෙනාමද ඔයා? එහෙම නැත්නම් ඔයා සංවේදී කෘතගුණ දන්න මිනිස්සෙක්ද නැද්ද කියන එක ඇත්ත වශයෙන්ම ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඔයා මේ වීඩියෝ එක අවසන් වෙනතුරු බැලුවොත්. මොකද අපි හැමෝම හිතන් ඉන්නවා මම හරි හොඳ කෙනෙක්, මම හරි උගත් කෙනෙක්, මට හොඳ ධනයක් තියෙනවා, මම ලොකු තනතුරක් දරනවා, මම හරි ලස්සන කෙනෙක්. ඔන්න වගේ විවිධ මාන වලින් අපි ගැන ලොකු තක්සේරුවක් තියාගෙන තමයි මේ ජීවත් වෙන්නේ. ඉතින් ඒ තක්සේරුව තියාගත්තට කමක් නැහැ. ඒ වුණාට ඔබ ඇත්තටම සැබෑම මිනිස්සෙක්ද? ඔබ හොඳ සංවේදී හදවතක් තියෙන මිනිස්සෙක්ද? ඒක දැනගන්න පුළුවන් ඔයාට මේ වීඩියෝ එක බලනකොට. ඔයා හොඳට මම මේ පෙන්වන දර්ශන ටික දිහා හොඳින් බලන්න. මේ දර්ශනවල ඔයාට මොනවද දකින්න තියෙන්නේ? හරිම ලස්සන දර්ශනයන සුන්දර දිය ඇල්ලක් ගලා හැලෙනවා. ඒකේ හරි පිරිසිදු වතුර පාරක් ගලාගෙන එනවා. ඒක හරිම ඇත්තට වශයෙන්ම හරි මනස්කාන්ත දර්ශනයක්. ඉතින් අපි මේ ජීවත් වෙන ලෝකේ අපි මේ ගෙවල් ඇතුලේ ජීවත් වෙන මේ કૃත්‍රිම පරිසරය අතරම ගෙවල් ඇතුලේ કૃත්‍රිම පරිසරවල දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් કૃත්‍රිමයි හැමතේම કૃත්‍රිම පරිසර. ඉතින් ඒ કૃත්‍රිම පරිසරයේ ජීවත් වෙන අපිට එක මොහොතකට හරි මේකෙන් මිදිලා පොඩ්ඩක් ඈතකට ගියාම තමයි මේ වගේ ලස්සන සුන්දර දේවල් දකින්න හම්බෙන්නේ. දැන් අපි යවට පරිසරයේ අපි ජීවත් වෙන නාගරික පරිසරවල මේ වගේ දේවල් අපිට දකින්න නැහැ. ඉතින් අපි ඒ නිසා අපි යනවා මේ වගේ පරිසරයක් හොයාගෙන ඇයි යන්නේ අපේ හිත සංසුන් කරගන්න, හිත සුවපත් කරගන්න, සුන්දරත්වය දකින්න, සබහාදහම විඳින්න ඕවගේ දේවල් වලට අපි යනවා. ඒ ගිහිල්ලා අපි මේ පරිසරයේ තනි වෙනවා. සමහර විට දින කිහිපයක් ඉන්න පුළුවන්, පැය කිහිපයක් ඉන්න පුළුවන්. ගිහිල්ලා ඉතින් ඒ හැම දෙයක්ම නරපලා අපි ඊට පස්සේ කොයිතරම් මේ පරිසරයට කෘතගුණ සැලකුවද කියන එක ඔයා කල්පනා කළාම ඔයා ගැන කවුරුත් ගැන හිතන්න එපා. ඔයා ගිහිල්ලා ඔයා මේ පරිසරයේ සුන්දරත්වය විඳලා මේකේ එක්ක සෙල්ෆි ගහලා ඔයාගේ ඉතින් ඕගොල්ලෝ ඒ වගේ දේවල් කරනවා. ඒ හැමදේම කළා ඒව කළා කමක් නැහැ. එහෙම කරලා ඕගොල්ලෝ මේ පරිසරයේ සුන්දරත්වය විඳලා ඊට පස්සේ මොකද්ද කළේ කියලා දැන් ඔන්න බලන්න ඕගොල්ලෝ ගියාට පස්සේ ඔන්න පරිසරයට කරලා තියෙන දේවල්. මේ පරිසරයේ මොනතරම් සුන්දර මේ ජලාශය ජලය කියන්නේ අපේ ජීවිතේ පැවැත්ම. මේ ලෝකේ පැවැත්ම ජලය සහ ශාක. ඉතින් ඕගොල්ලෝ මේ දෙකට මොකද්ද මේ කරලා තියෙන්නේ? මේ කවුරුවත් ගෙනත් දාපුවද? සත්තු දාපුවද? නැහැ. ගිය තැන තමන් කාලා බීලා ඒ පරිහරණය කරපු හැම දෙයක්ම පරිසරයට ඒ විදියට මුදා හැරියා. මුදා හැරීමෙන් සිද්ධ වෙච්ච අපරාධය මම තව පොඩ්ඩකින් කියන්නම්. ඕගොල්ලන්ට තේරෙයි ඒක දැක්කහම අපි මොනතරම් පව්කාරයෝද කියලා. ඈ අපි මේ කරන අපරාධය ඕගොල්ලෝ හරිනම් ඕගොල්ලෝ ටොපියක් කෑවනම් ඒ කොලේවත් පරිසරයට මුදා හරින්න එපා කියන එක තමයි මම මේකෙන් කියන්නේ. ඔන්න අහගන්න පොඩ්ඩක්. ඔයා ගැන තේරුම් ගන්න ඕන. මේ පේනව නේද මේ අහිංසක සත්තු? මේ සත්තුන්ට දැන් වනාන්තර නැහැ. වනාන්තර වලට මිනිස්සු ගියා. මිනිස්සු වනාන්තර වලට නොගියා නම් මේ සත්තු වනාන්තර හිටියනම් අදටත් මේ ලෝකේ ලස්සනයි. ඈ අද මේ සත්තුන්ට මොකද වෙලා තියෙන්නේ? මේ සත්තුන්ට කන්න බොන්න නැහැ. ගස් ටික කපලා දාලා පරිසරය විනාශ කරලා දැන් අද මේ සත්තු කන්නේ ඕගොල්ලෝ බැහැර කරන අපද්‍රව්‍ය. මේ අපද්‍රව්‍ය වල තියෙන්නේ මොනවද? පොලිසින්, ප්ලාස්ටික් වගේ දේවල් නේ තියෙන්නේ. විසවිසනේ ඔක්කොම තියෙන්නේ. මේ සත්තු ඒවා කනවා. කාලා ඒ සත්තුන්ගේ ආහාර ජීර්ණ පද්ධතියත් විනාශ වෙලා ඒ සත්තුත් ඉක්මනින් වඳ වෙලා යනවා. මේ පරිසරය ඔන්න කරන එක විනාශයක්. ඔයාගේ හෘදේ ශාස්ත්‍රයට ඔයා දැන් තට්ටු කරලා අහන්න ඔයා ට්‍රිප් එකක් ගිහිල්ලා ඔයා පරිහරණය කරපු ප්ලාස්ටික් කෑලි ඇත්ත වශයෙන්ම ඔයා මල්ලක දාගෙන ඇවිල්ලා නිසි තැනකට මුදා හැරියද කියන එක ඔයා දැන් කල්පනා කරලා බලන්න. මේවා අපරාධ. මේ අපරාධය ඕගොල්ලෝ කරන්නේ ඕගොල්ලෝ හිතන්නේ නැහැ මේ කොලයක් විසි කරනකොට එහෙම වෙයි කියලා. ඔන්න දැන් දෙවෙනි කතන්දරේ තමයි මම කියන්නේ ඉස්සර අපි ජලය පානය කළේ කොහෙද? වතුර බිව්වේ නෑ ඔය ජල නල වලින් ඒ දවස්වල. හැම ගේකම ලිඳක් තිබුණා. හැම ගෙදරකම පිරිසිදු ජලය ටිකක් අපිට අපේ වත්තෙන්ම අපිට ලැබුණා. ඒකෙන් තමයි අපි නෑවේ බිව්වේ හැමදේම කළේ. ඉතින් අපිට ඔය ක්ලෝරින් මිශ්‍ර කරපු ජලය අවශ්‍ය වුණේ නෑ. අපිට හොඳ පිරිසිදු ජලය පානය කරන්න තිබුණා. ඒත් අද කොහෙද ලිඳක් කියලා දෙයක් තියෙන්නේ? නාගරිකව නම් මේ ලිඳවල් කියන දේවල් දකින්නවත් නෑ. සමහරු තමන්ගේ වත්තේ තියෙන ලිඳත් මොනවා හරි කසල ටිකක් දාලා වහලා දානවා. මම අනන්ත දැකලා තියෙනවා එහෙම. ඉතින් එහෙම කරලා දැන් පුංචි ළමයින නාගරිකව ලිඳ කියන එක දන්නෙත් නැහැ. දැන් මේ වස වලින් ඇත්ත වශයෙන්ම නල ජලය කියන්නේ වස. ක්ලෝරින් එකතු කරලා පුදුම තරම් රසායනික ද්‍රව්‍ය දාලා මොකද අර ඕගොල්ලෝ ට්‍රිප් ගිහිල්ලා අර ජල ආශ්‍රිත ප්‍රදේශ විනාශ කරලා නැවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවෙන් එන වතුර තමයි මෙන්න මේ නල වලින් අපිට එන්නේ.
ඕගොල්ලෝ විනාශ කර පරිසරයේ වතුර ඒවා පුළුවන් තරම් ක්ලෝරින් වලින් පුළුවන් තරම් පිරිසිදු කරලා පිරිසිදු නෙවෙයි වසවිස එකතු කරලා. සුදු පාටට එන ඕගොල්ලෝ ඒක බොනවා. ඊට පස්සේ බීලා රටේ නැති ලෙඩ කොණ්ඩේ යනවා කියයි එක එක නැති ප්‍රශ්න තියෙනවා. අත් වශයෙන් මේ ක්ලෝරින් වලින් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මිනිස්සුන්ට. ඉතින් අපිට තිබ්බ ලිඳ අපි නැති කරගත්තා. අනිත් එක තමයි දැන් ලිං හැරුවට වතුර එන්නේ නැහැ පිරිසිදු. ආවත් එන්නේ අපිරිසිදු වතුර. ඇයි අපිරිසිදු වතුර එන්නේ? අපි මේ පරිසරයට මුදා ගන්න ඔන්න මෙන්න මේ බලා ගන්න මේ ඔයගොල්ලෝ කරන වැඩ. මේව හැම තැනම තියෙන මේව දිරන්නේ නැහැ මහ පොළොව එක පැත්තක විනාශ ජලාශ වලට මහ මුහුදට මේ සේරම එකතු කරන්නේ මේ මිනිස්සු එකතු කරපුවා නෙවෙයි. ඉතින් ඔයත් ඔය දේ කළාද එක දවසක් හරි. එහෙම කළා නම් ඔයා අත්ත වශයෙන්ම දැන් ඔයාගේ හෘදේ ශක්තිය තට්ටු කරලා අහලා බලන්න. ඔයා මොන වගේ මිනිස්සෙක්ද? ඔයා මේ පරිසරයට ආදරය කළාද? ඔයා පරිසරයට ආදරය කරා නම් කවදාවත් මේ දේ කරන්නේ නැහැ. කිසිම දවසක කොහේ ගියත් තමාගෙන් ගිලිහිලා යන අපද්‍රව්‍ය මොන දේ වුණත් පොලිතින් බෑග් එක වුණත් කවදාවත් ඒ වගේ කරන්න එපා. දැන් මේ ඒ වගේම අපේ රටේ පරිසරය සුරකින්න සංවිධාන ඕන තරම් තියෙනවා. ඒ අයට පුළුවන් පරිසරය රැකගන්න පොදු ස්ථානවල ඒ වගේම මේ ස්වභාවික සුන්දර පරිසරයක් තියෙන ස්ථානවල මිනිස්සු රැස් වෙනවා. ඒ වගේ තැන්වල මේ වගේ කසල බඳුනක් තියලා අපද්‍රව්‍ය මුදා හැරීමේ කටයුත්තක් සිද්ධ කරන්න. ඒ වගේම ඔයා අවංක මිනිස්සෙක් නම් ඔයාටත් පුළුවන් ඔයා ගිය තැන ඔයා පරිහරණය කරපු අපද්‍රව්‍ය මේ කසල බඳුනට මුදා හැරලා පරිසරයට ආදරය කරන පරිසරයට ගෞරවය දක්වන්න. ඇත්තටම ඔයා ඒ දේ කළා නම් ඔයා මේ පරිසරයට ආදරය කරන ගෞරවනීය මිනිස්සෙක්. නමුත් ඇත්ත වශයෙන්ම අපි පරිසරයට ඒ විදිහට සංවේදී වුණා නම් අපිට කවදාකවත් මේ වගේ ජල ගැලීම්, මේ වගේ ගෙවල් දොරවල් විනාශ වීම, ජීවිත හානි මේ කිසිම දෙයක් අපිට සිද්ධ වෙන්නේ නැහැ. මේ පරිසරය අපි විනාශ කරපු නිසා තමයි පරිසරයෙන් අපිට මේ වගේ දඬුවමක් ලැබුණේ. ඔයා මොනතරම් සුවිසල් මන්දිර හදාගෙන ඔයාගේ ධනය, කුලය, බලය, උගත්කම් ප්‍රදර්ශනය කරමින් සුඛෝභෝගී ජීවිතයක් ගත කරන්න ඔයා උත්සාහ කළත් ඔයා මේ පරිසරයට කරලා තියෙන විනාශයක් නම් හානියක් නම් ඔයා ඔයාගේ පැවැත්ම දියුණුව වෙනුවෙන් කියලා හිතලා මේ පරිසරය විනාශ කරන්න දායක වුණා නම් ගස් කැපුවා නම් වනාන්තර විනාශ කළා නම් වගුරු බිම් ගොඩ කළා නම් ජලාශ වලට අපද්‍රව්‍ය මුදා හැරියා නම් පරිසරයේ දූෂණය වෙන ක්‍රියා කළා නම් සතා සිව්පාවට හිංසා වෙන විදිහට ජීවත් වුණා නම් ඔයා සුවිසල් මැදුරුවල මොනතරම් සුඛෝභෝගී ජීවිතයක් ගත කළත් මොනතරම් බලවතෙක් ධනවතෙක් උගතෙක් වුණත් සබහාදහම ඊළඟ වතාව වියර වෙද්දී ඉලක්කය වෙන්නේ ඔයා කියන එක ඔයා හොඳට මතක තියාගන්න. මේ වීඩියෝ එක අවසන් කරනකොට මම වාර්තාව පුංචි උදාහරණයක් කියන්නම්. ජපානයේ කියන්නේ ලෝකේ තාක්ෂණික අතින් දියුණුම රටක්, කාර්මිකරණය වෙච්ච රටක්. නමුත් ඒ අය ඒගොල්ලන්ගේ පරිසරයට මොනතරම් සංවේදීද කිව්වොත් ඒගොල්ලන්ගේ මහල් නිවාස අසලින් පවා ගලාගෙන යන පුංචි දොළ පාරක්, ඇල පාරක්, කානුවක් පවා බීමට සුදුසු ජලය පවතිනවා කියලා කිව්වොත් ඔයා පුදුම වෙයි. අපිට එහෙම කරන්න පුළුවන් වුණාද? අපි ඒ තරම් පරිසරයට සංවේදී වුණාද? අපි අපේ පරිසරයට ආදරය කළාද? ජලාශ වලට ආදරය කළාද? නිකමට හිතන්න. ඔයාලගේ නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය ටික පවා ඔයාලා කොහේටද මුදා හැරියේ? එක්ක බෝක්කුවකට, අහල පහල ජලාශයකට, ගඟකට, එහෙමත් නැත්නම් මුහුද ආශ්‍රිතව. ඒ වගේ ස්වභාවික පරිසරයක නෙවෙයි ඔයගොල්ලෝ මුදා හැරියේ. ඔයා එහෙම නොකළා නම් ඇත්ත වශයෙන්ම ඔයා සබහාදාමේ ආශිර්වාදලත් මිනිස්සෙක්. ඒ වගේම මේ මොහොතේ සිටවත් ඔයා මේ පරිසරයට ආදරය කරන මිනිස්සෙක් කියන අදිෂ්ඨානය ඇති කරගත්තොත් ඒත් ඔයා මේ සබහාදාමේ ආශිර්වාද ලද්දෙක්. එහෙමනම් ආදරණීය මිනිසෙකු විදිහට එහෙමනම් මම මේ වීඩියෝ එක මුලදී ඔයාලට කිව්වා වගේ ඔයා ගැන තබාගෙන තුන තක්සේරුව මොනතරම් සාධාරණද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඔයා මොන වගේ කෙනෙක්ද? දැන් ඒ ගැන හිතමින් අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. එහෙනම් සුබ දවසක් ගිහින් එන්න.